හරි. අපි දැන් බලමු කොටස් වෙනදපිළි කියන්නේ මොකක්ද කියලා. මුලින්ම ශ්‍රී ලංකා සුරකුම්පත් විනිමය කොමිෂන් සභාව. ශ්‍රී ලංකාවේ සුරකුම්පත් වෙළඳපොළ නියාමනය කිරීමේ කාර්ය පැවැරී ඇති ව්‍යවස්ථාපිත ආයතනයේ සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවයි. තම අරමුණු ඉටු කර ගැනීම සඳහා කොටස් වෙළඳපොළ, කොටස් තැරැව්කරුවන්, කොටස් අලෙවිකරුවන් සහ ඒකක භාර කළමනාකරන සමාගම් සඳහා බලපත්‍ර ප්‍රදානය කරන අතරම ආයෝජන කළමනාකරුවන්, ආන්තික සැපයුම්කරුවන්, ප්‍රතිරක්ෂණ ආයතන, ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන සහ නිෂ්කාශන ආයතන වැනි සියලුම වෙළඳපොළ අතරමැදියන් ලියාපදිංචි කරන්නේ මේ ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසිනුයි. කොළඹ කොටස් හුවමාරුව. කොළඹ කොටස් හුවමාරුවවත් CSE යනු ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය සඳහා වගකිව යුතු සංවිධානයයි. කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් හරහා සමාගම් සහ ආයෝජකයින්ට විනිවිද පෙනෙන සහ ක්‍රමානුකූල පරිසරයක එකිනෙකා හමුවීමට පහසුකම් සපයනු ලැබේ. ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ ලෙස ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් බලපත්‍ර ලබා ඇත. වර්තමානයේ CSE වෙළඳපොළ ක්‍රියාකාරියෙකු ලෙස ක්‍රියා කරන අතර එහි පූර්ණ හිමිකාරීත්වය දරන අනුබද්ධිත සමාගමක් වන සෙන්ට්‍රල් ඩිපොසිටරි සිස්ටම් ප්‍රයිවට් ලිමිටඩ් හරහා නිෂ්කාශන සහ පෙරවීම පද්ධති පහසුකම් සපයන්නෙකු ලෙස ක්‍රියා කරයි. කොටසක් යනු කුමක්ද? කොටසක් හෙවත් ෂෙයා එකක් යනු සමාගමක හිමිකාරීත්වයේ කොටසකි. එය සමාගමේ කොටස් ප්‍රාග්ධනයේ ඒකකයක් නියෝජනය කරයි. ඔබ සමාගමක කොටස් එකක් හෝ කිහිපයක් හිමි කරගෙන සිටින විට ඔබව කොටස් හිමියෙකු ලෙස හැඳින්වේ. සමාගමේ ආයෝජනය කිරීම සඳහා කොටස් හිමියන්ට ලාභාංශ සහ කොටස් හිමියන්ගේ වාර්ෂික මහ සභා රැස්වීම් සහ අසාමාන්‍ය මහ සභා රැස්වීම් වලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය, අයිතිවාසිකම් නිකුත සඳහා හිමිකම් වැනි වෙනත් ප්‍රතිලාභ ලබාගත හැකිය. කොටස්වල ආයෝජනය කිරීම. අනාගතයේදී මූල්‍යමය ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් සමාගම් කොටස් මිලදී ගැනීම සඳහා මුදල් වියදම් කිරීම කොටස්වල ආයෝජනය කිරීම ලෙස හැඳින්වේ. මෙහිදී ආයෝජකයා පුද්ගලයෙකු, රජයක් හෝ ආයතනයක් විය හැකිය. ආයෝජකයාට තම අභිමතය පරිදි කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කර ඇති කොටස් මිලදී ගත හැකිය. කෙසේ වෙතත් සාමාන්‍යයෙන් කොටස්වල ආයෝජනය කිරීම අනිකුත් ආයෝජන ක්‍රමවලට වඩා අවදානම් සහිත බව ආයෝජකයෙකු සෑම විටම මතක තබා ගත යුතුය. නමුත් අවදානම් අවම කර ගැනීමට සහ ප්‍රතිලාභ උපරිම කිරීමට ක්‍රම ඇති බැවින් අවදානම බාධාකාරී සාධකයක් නොවිය යුතුය. CSE වෙළඳාම් කරන ලද සුරකුම්පත්. ආයෝජකයින්ට තෝරා ගැනීමට විවිධ සුරකුම්පත් පරාසයක වෙළඳාම් කිරීම සඳහා වේදිකාවක් CSE සපයයි. ඔවුන්ගේ ආයෝජන විවිධාංගීකරණය කිරීම මෙන්ම අවදානම අවම කිරීම CSE විසින් සිදු කරයි. සාමාන්‍ය ඡන්ද කොටස්, සාමාන්‍ය ඡන්ද බලය නොමැති කොටස්, මනාප කොටස්, අයිතිවාසිකම්, වරෙන්තු, ආයතනික ණයකර, සංවෘත අරමුදල් ඒකක. ප්‍රාථමික සහ ද්විතීයික වෙළඳපොළ. ආයෝජකයෙකුට කොටස් මිලදී ගත හැකි ක්‍රම දෙකකටය. පළමු ක්‍රමය ප්‍රාථමික වෙළඳපොළ, දෙවන ක්‍රමය ද්විතීයික වෙළඳපොළ. ප්‍රාථමික වෙළඳපොළ. ප්‍රාථමික වෙළඳපොළ යනු සමාගම් මුදල් රැස් කිරීම සඳහා නව සුරකුම්පත් නිකුත් කරන ස්ථානය. ආයෝජකයින් මේවා සමාගමේ ඍජුවම මිලදී ගන්නේ මූලික මහජන නිකුතුවක් කරාය. සමාගම් තම ව්‍යාපාර, මූල්‍ය සහ අනාගත සැලසුම් පිළිබඳ විස්තර සපයන ප්‍රොස්පෙක්ටස් එකක් ප්‍රකාශයට පත් කළ යුතුය. IPO අයිදුම්පත් සමග මෙම ලේඛන IPO එකක් නිවේදනය කරන විට CSE වෙබ් අඩවියේ ඇත. CDS ගිණුමක් ඇති ආයෝජකයින්ට ගෙවීමක් සමග පෝරමේ යැවීමෙන් හෝ CSE ජංගම බැඳුම හරහා අයදුම් කළ හැක. ද්විතීයික වෙළඳපොළ. ද්විතීයික වෙළඳපොළ යනු ආයෝජකයින් අතර දැනටමත් නිකුත් කර ඇති සුරකුම්පත් මිලදීගෙන විකුණනු ලබන ස්ථානයයි. ගණදෙන සිදුවන්නේ කොටස් තැරැව්කරුවන් හරහාය.
ආයෝජනය කිරීමට ඔබට කොටස් තැරැව්කරුවෙකු හෝ භාරකාර බැංකුවක් සමග CDS ගිණුමක් තිබිය යුතු අතර එය විවෘත කිරීමට නිදහස තිබේ. ආයෝජනය කිරීමට පෙර ඔබේ ආයෝජන ඉලක්කවලට ගැලපෙන කොටස් තෝරා ගැනීම සඳහා සමාගම සහ එහි අංශ සැම විටම අධ්‍යයනය කරන්න. කොටස් තැරැව්කරුවෙකුගේ කාර්යභාරය. කොටස් තැරැව්කාර සමාගම් කොළඹ කොටස් උපමාරුවේ වෙළඳාමේ අතරමැදියන් ලෙස ක්‍රියා කරයි. ඔවුන්ගේ සේවාවන් ආයෝජන උපදෙස්, පර්යේෂණ වාර්තා සහ මාර්ගගත වෙළඳ වේදිකා ආදී සැපයීම දක්වා විහිදේ. භාරකාර බැංකුව හරහා CDS ගිණුම් විවෘත කරන ආයෝජකයින්ට CSE හි ස්වයංක්‍රීය වෙළඳපොළ පද්ධතියට ප්‍රවේශය ඇත්තේ කොටස් තැරැව්කාර සමාගම් වලට පමණක් බැවින් ලියාපදිංචි කොටස් තැරැව්කාර සමාගමක් හරහා තම ඇණවුම් සිදු කිරීමටද සිදුවේ. CDS ගිණුම විවෘත කළ පසු අදාළ ගිණුම අධීක්ෂණය කිරීම සඳහා ආයෝජන උපදේශකයෙකු පවරනු ලැබේ. ගිණුමේ සියලුම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අදාළ ආයෝජන උපදේශක සමග සම්බන්ධීකරණය කිරීමට ආයෝජකයාට උපදෙස් දෙනු ලැබේ. කොටස් වල ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභ ලෙස ප්‍රාග්ධන ලාභ සහ ලාභාංශ සහ හිමිකම් නිකුතු සංජිත ප්‍රාග්ධනීකරණය සහ ඊට අමතරව ද්‍රව්‍යශීලතාවය හඳුන්වන්න පුළුවන්. කොටස් වෙළඳපොළ කාර්ය සාධන දර්ශක. සාමාන්‍යයෙන් කොටස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය එහි මිල දර්ශක මගින් පිළිබිඹු වෙනවා. කොළඹ කොටස් හුවමාරුව සතුව ප්‍රධාන මිල දර්ශක දෙකක් තියෙනවා. එකක් සියලුම කොටස් මිල දර්ශකය සහ S&P ශ්‍රී ලංකා 20 දර්ශකය. කොළඹ කොටස් හුවමාරුව විසින් අංශ දර්ශක, මුළු ප්‍රතිලාභ දර්ශක සහ S&P කර්මාන්ත කණ්ඩායම් දර්ශකද ප්‍රකාශයට පත් කර තිබෙනවා. කොළඹ කොටස් වෙළඳපොළ යුනිට් ට්‍රස්ට් ආයෝජනය කිරීමට විකල්ප කොළඹ කොටස් වෙළඳපොලේ ආයෝජකයන්ට ආයෝජනය කිරීම සඳහා ලයිස්තුගත් සමාගම් 250කට වඩා ලබා දීලා තියෙනවා. කෙසේ වෙතත් සමහර පුද්ගලයින්ට කොටස් වෙළඳපොලේ ඍජුවම ආයෝජනය කිරීම අවදානම් ගැනීමට කාලය නොමැති විය හැකි හෝ අවදානම් ගැනීමට අකමැති වෙන්න පුළුවන්. එවැනි ආයෝජකයින් සඳහා ඒකක භාර කියන්නේ හොඳ විකල්පයක්. මේවා වෘත්තීය අරමුදල් කළමනාකරුවන් විසින් කළමනාකරණය කරනු ලබන සහ ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ලියාපදිංචි කර ඇති අරමුදල්. ඒකක භාරයක් පොදු මූල්‍ය ඉලක්කයක් බෙදා ගන්නා බොහෝ ආයෝජකයන්ගෙන් මුදල් රැස් කරනවා. ඉන්පසු මුදල් කොටස්, භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර සහ ණයකර වැනි විවිධ මූල්‍යවත්කම් වල ආයෝජනය කරනු ලබනවා. උපයන ලාභ සහ වටිනාකම වැඩිවීම ආයෝජකයන් අතර ලාභාංශ ලෙස බෙදා ගනු ලැබෙනවා. ආයෝජකයින්ට ඔවුන්ගේ මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමට උපකාර කිරීම සඳහා එහි අතීත කාර්ය සාධනය මත පදනම්ව කොටස් වෙළඳපොළ ආයෝජනය කරන කොටස් අරමුදලක් වැනි සුදුසු ඒකක භාර අරමුදලක් තෝරා ගැනීමට හැකියාව තිබෙනවා. කොළඹ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්නේ කෙසේද? මූලික කොටස් නිකුතුවක් හරහා සුරකුම්පත් මිලදී ගැනීමට හෝ ද්විතීයික වෙළඳපොළ හරහා කොටස් ගනුදෙනු කිරීමට කැමති ආයෝජකයෙකු සහභාගී වන සංවිධානයක්, ඒ කියන්නේ කොටස් තැරැව්කරුවෙකු හෝ භාරකාර බැංකුවක් හරහා කොටස් වෙළඳපොළෙහි 13 වන තැන්පතු සහ නිෂ්කාශන අංශය ලෙස ක්‍රියා කරන Central Depository System Private Limited එහි සුරකුම්පත් ගිණුමක්, ඒ කියන්නේ CDS account එකක් විවෘත කිරීම අනිවාර්ය වේ. දෙවැනි අදියර අයදුම්කරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද සේවාදායක ගිණුම් විවෘත කිරීමේ පෝරම සහ අදාළ ආධාරක ලේඛන සමග සහභාගී වන්නා වෙත ඉදිරිපත් කළ යුතුය. 3. උපකාරක ලේඛන ඇතුළුව ගිණුම් විවෘත කිරීමේ ලේඛන පරීක්ෂා කිරීමෙන් පසු සහභාගී වන්නා කොටස් තැරැව්කාර සමාගම් සම්බන්ධයෙන් සහ CDS භාරකාර බැංකු සම්බන්ධයෙන් අයදුම්කරු CDS පද්ධතියේ ලියාපදිංචි කරනු ලැබේ. ගිණුම් විවෘත කිරීමේ ක්‍රියාවලිය ගිණුම් විවෘත කිරීමේ ක්‍රියාවලියේ පහසුම ක්‍රමය තමයි
Google Play Store හෝ Apple App Store වෙතින් CAC යෙදුම බාගත කර යෙදුම හරහා මාර්ගගත යෙදුම්පත ඉදිරිපත් කිරීමෙන් CDS ගිණුමක් විවෘත කරන්න පුළුවන්. CDS ගිණුමක් විවෘත කිරීමට වඩාත්ම පහසු සහ කරදරයකින් තොර ක්‍රමය ලෙස මේ යෙදුම භාවිතා කිරීම CSE තරයේ නිර්දේශ කරනවා. ආයෝජනය සඳහා මූලික මාර්ගෝපදේශ කිහිපයක් ලෙස ඔබේ අවධාන රුචිය තේරුම් ගත යුතුයි. දිගු කාලීනව සිතන්න ඕනි. විවිධාංගීකරණය කරන්න, වෘත්තීය උපදෙස් ලබා ගන්න, සමාගම් මූලධර්ම අධ්‍යයනය කරන්න, අර්බුදයකදී කලබල නොවන්න.